අද වීඩියෝ එකෙන් සුබම සුබ ආරංචියක් කරගෙන ආවා. අප්‍රේල් මාසයේ මුදල් හෙට ඉඳන් බැංකුවට දානවා. දෙවනාදීරේ සංක්‍රාන්තික දීමනා හා ආබාධිත අයට ඒ වගේම පිළිකා රෝගීන්ට රුපියල් 10000ක දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඔයත් මේ ලිස්ට් එකේ ඉන්නවද කියලා බලා ගන්න වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. ඒ වගේම YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. මේ රුපියල් 10000 ගන්න කොහොමද කියලා මම වීඩියෝ එකේදී පැහැදිලි කරනවා. ඒ වගේම මම WhatsApp group තුනක් දාලා තියෙනවා description එකේ පළවෙනි comment එකේ. ඒ group තුනට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ join වෙන්න. මොකද අලුත්ම news මන් දාන්නේ යන්නේ ඒකේ. ඒක නිසා ඒ group තුනටත් අනිවාර්යයෙන්ම join වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි අද කතා කරමු මොකද්ද මෙන්න මේ අලුත්ම news එක කියලා. ගොඩක් කට්ටිය තිබ්බා දෙවන වර ආයුධම් කරලා තිබ්බා අස්සසුමට. ඒ වගේම සංක්‍රාන්ති දීමනා තිබ්බා. ඒ කට්ටියට රුපියල් 7500ක දීමනාවක් ලබා දුන්නා. ඒ 7500 රුපියල් 10000ක් දක්වා දැන් වැඩි කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනාවත් රුපියල් 3000 තිබ්බ එක රුපියල් 5000ක් දක්වා වැඩි කරලා තියෙනවා. මෙන්න මේවා සියලුම දේ සත්‍ය තොරතුරු මගේ YouTube නාලිකාව විතරයි සත්‍ය තොරතුරු ඔය කටියට අරගෙන එන්නේ. හැමතැනම බොරු දේවල් තමයි තියෙන්නේ. මම ඔය කටියට පෙන්නන්නම් මේ කටියේ නිවුස් එක කැබිනට් ඇමති විසින් තමයි මෙන්න මේ දේ ඔය කටියට කියලා තියෙන්නේ. කැබිනට් අනුමැතිය හම්බෙලා තිනවා. මෙන්න මේ නිවුස් එක ඔය කටියට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ කට්ටිය තියෙනවා ආබාධිත සහිත තැනැත්තන් සඳහා දීමනාව වකුගඩු රෝගීන් තැනැත්තන් සඳහා වන දීමනාව සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනාව ඉහත යෝජනාවලට යටත්ව ගෙවීම කාල සීමාව දීර්ඝ කරලා තිනවා. ඒ වගේම මේ මුදල වැඩි කරලා තිනවා. ඒ වගේම මේ කට්ටිය කියලා තිබ්බේ මෙන්න මාස දෙකක් මාස තුනක් තමයි දෙනවා කියලා තිබ්බේ. ඒත් අද වෙන විට ආබාධිත අයට වකුගඩු රෝගී දීමනාව වැඩිහිටි දීමනාව 2025 12 31 දක්වා දීර්ඝ කරලා තිනවා. ඒ කියන්නේ මෙන්න මේ අවුරුද්ද පුරාවටම ඔය කට්ටියට අස්සසුම දීමනාව හම්බුණා නම් දෙවනවර දීමනාව හම්බුණා නම් එන්නේ කට්ටියට හම්බුණ හැමෝටම මෙන්න මේ දීමනාව හම්බෙනවා. ඒ වගේම මේ කට්ටිය අලුත් කට්ටියට තමයි ගොඩම ප්‍රමුඛස්ථාන දීලා තියෙන්නේ. දෙවනවර ආයුධම් කරපු කට්ටියට අනිවාර්යයෙන්ම මෙන්න මේ රුපියල් 10000ක දීමනාව දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් 3000 තිබ්බ එක රුපියල් 5000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම ආබාධිත කට්ටියටත් මෙන්න මේ දීමනාව ලබා දීලා තියෙනවා. මෙන්න මේක පළවෙනි නිවුස් එක. ඔන්න දෙවෙනි නිවුස් එක වෙනනම් මේ කට්ටිය හම්බෙන්නේ මොන කට්ටියටද කියලා මේ බලා ගන්න පුළුවන්. ඒ අනුව අස්සසුම සුබසාධක ප්‍රතිලාභී ගෙවීම යෝජනා ක්‍රමයේ පළවෙනි උපලේඛනයේ අඩංගු සංක්‍රාන්තික ජීවනාව දෙන්න තීරණය කළා තිනවා 4:30 දක්වා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මාසික ආධාරක මුදල සහ වකුගඩු ආධාර ලබන තැනැත්තන් සඳහා පිරිනමන මාසික ආධාර මුදල රුපියල් 7500 සිට රුපියල් 10000 දක්වා වැඩි කරලා තිනවා. ඒ කියන්නේ ආබාධිත කෙනෙක් නම් වකුගඩු රෝගියෙක් නම් ඒ වගේම දෙවනවර ආයුධම් කරපු කෙනෙක් නම් ඔය කටියට රුපියල් 7500ක් මීට කලින් මාසවල හම්බෙලා තියෙනවා නම් රුපියල් 2500කින් වැඩි කරලා මෙන්න මේ අප්‍රේල් මාසේ ඉඳන් රුපියල් 10000ක් ඔය කට්ටියගේ බැංකුව වලට හම්බෙනවා. මේක අප්‍රේල් මුල ඉඳන් දෙන්න තීරණය කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔය කට්ටියට බැංකුවට මුදල් වැටි. හරිද? ඒ වගේම වැඩිහිටි දීමනාව රුපියල් 3000 තිබ්බ එක රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට තීරණය කරලා තියෙනවා. මේක මාර්තු මාසෙට ඔය කට්ටියට හම්බෙන්නේ නැහැ. අප්‍රේල් මාසේ මුල තමයි මෙන්න මේ මුදල හම්බෙන්නේ. ඔන්න දැන් ආපහු කියනවා සංක්‍රාන්තික දීමනාවයි දෙවනවර ආයුධම් කරපු කට්ටියටයි වැඩිහිටි දීමනාවයි ආබාධිත කට්ටියට පිළිකා රෝගීන්ට රුපියල් 7500ක දීමනාවට ඔය කට්ටියට රුපියල් 10000ක් දක්වා වැඩි කරලා තිනවා. මෙන්න මේක අප්‍රේල් මාසේ ඉඳන් තමයි වැඩි වෙන්නේ. අප්‍රේල් මාසේ ඉඳන් මේ අවුරුද්ද පුරාට මෙන්න මේ රුපියල් 10000 හම්බෙනවා. මම හිතනවා දැන් සීලම් දෙය පැහැදිලි වෙන්නේ නැති කියලා. අස්සසුම සම්බන්ධව මොකක් හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉදිරියේදී මම ඔයගොල්ලන්ට වීඩියෝස් අරගෙන එනවා. ගොඩක් කට්ටියට ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට මම එක එක වීඩියෝ අරගෙන එන්නම්. ඒ වගේම අප්‍රේල් බඩු මල්ල ගැනත් මම වීඩියෝස් අරගෙන ආවා. ඉදිරියේදීත් වීඩියෝස් අරගෙන එන්නම්. හරිම දේ හරියට සත්‍ය වශයෙන් දැනගන්න නම් අපි YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඒ වගේම යාළුවෙක්ට බලන්න, share කරන්න කියලා ඔන්න මතක් කරනවා. එහෙනම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධව ඔයගට අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා මොකක් හරි ගැළලක් තිබොත් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක් කියලා පිළිගන්නවා. මම SL මනුවා YouTube channel. ජය වේවා.